දුවේ පුතේ මේ තියෙන්නේ වීජීය භාග අඩංගු සරල සමීකරණයක්. අපි දැන් යන්නේ මේ ගැටලුව හදන්න. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ වීජීය භාග දෙකක් තියෙනවා නම් ඒ භාග දෙක සුළු කරලා තනි අගයකට ගන්න ඕනේ. ඒකට අපි කරන්නේ අර සරල භාග වුණත් වීජීය භාග වුණත් දෙන්නගේ හරයන් සමාන කරලා සරල විදියට සුළු කිරීමක් කරනවා. එතකොට ඔයාට පේනවා දෙක බෙදීම 3යි m මෙතන තියෙන 1 යට m මෙයත් 3යි m කරගත්තොත් දෙන්නගේ හරයම් දෙක සමාන වෙනවා. ඒ නිසා මම කරන්නේ මෙයා 3යි m කරගන්න නම් මෙයා 3න් ගුණ කළ යුතුයි. එහෙනම් හරය විතරක් 3න් ගුණ කළා හරියන්නේ නැහැ. ලවයත් 3න් ගුණ කරන්න ඕනේ. අපි දැන් ඊළඟ පියවර ලියමු. 1 වරක් 3 3යි 3 වතාවකින් 3යි m. මෙයා මෙහෙම ලියමු 2 යට 3යි m සමානයි 2 යට 9යි. දැන් මොකද වෙන්නේ? මෙන්න හරයන් දෙක සමානයි. එම හරයම යෙදුවා ලවයන් සුළු කළා. 3න් 2ක් 1යි. ඒක සමානයි 2 යට 9යි. දැන් මෙතනින් එහාට සුළු කරන්නේ කොහොමද? අපි හරස් ගුණිතයක් දානවා. 1 ගුණ කරනවා 9න් 9යි. 2 ගුණ කරනවා පුතේ 3යි m වලින්. එතකොට මෙතනින් එනවා 6යි m සමානයි 9යි කියලා. දැන් අපිට mට අගයක් ගන්න පුළුවන්. ගුණ කිරීමේ 6 මෙහා පැත්තට දාන්න 9 බෙදීම 6 බවට පත් වෙනවා. එහෙනම් ඕක පොඩ්ඩක් සුළු කරන්න පුළුවන්. m සමානයි 9ට 3වත් 3යි 6ට 3වත් 2යි m වල අගයන අපිට 3 බෙදීම 2යි කියලා.